අපි අද ගස් ටික අයින් කරන්න හදන්නේ වගාව ඇතුලේ. දැන් අයින් කරගෙන යනවා. ඒක නිසා අපි අද මේ ගස් ටික ඔක්කොම අයින් කරලා ආයිත් මුල ඉඳලම වැඩේ පටන් ගන්න හදන්නේ. දෙවෙනි අදියර මං මුල ඉඳලම වැඩේ වෙන විදිය මම වීඩියෝ දාන්නම් ඉස්සරහට. අද මේ පැල් ටික අයින් කරනවා. මේ ගස් ඔක්කොම අයින් කරලා කොහොමද ආපහු අලුතෙන් පටන් ගන්න කියලා. මේ විදියට ගහන්න කියලා අපි මේ පැකට් ටික අයින් කරගන්නවා මේ විදියට. මේ තමයි පැකට් වල තියෙන තිබිච්ච පොකුහුබත් ඒ ටික. මේ විදියට පැකට් ටික අයින් කරගෙන මේ ටික වෙනම කුහුබත් ටික අපි අයින් කරගන්නවා. අපි මේ විදිහට මේ ටික ඉවර මේ පැල ටික අයින් කරලා කොහොපත් ටික එකතු කරගන්නේ අලුත් වැඩක් කරන්න හිතාගෙන. ඒක තමයි මේ පැකට් ටික අපි ඔහම අයින් කරගෙන පැකට් 800ක් තියෙනවා. ඒ 800ම ආපහු නැවත මේ කොහොපත් පුරවන සුද්ධ කරලා මේ පැකට් ටික හොදලා අරගෙන වේල්ලා කොහොපත් ටික පුරවලා මේ එළියෙන් පැකට් වලට ආපහු කොහොපත් ටික දාලා ඉරිඟු ඉන්දන තමයි හිතාගෙන ඉන්නේ. ඉන්දලා ඊට පස්සේ එළියේ ඒ පැකට් 800ම ඉරිඟු ඉන්දනවා. ඉන්දලා ඇතුලේ ටනල් එක ඇතුලේ මාරු මිරිස් දානවා. බලමු එතකොට අපි සාහඳ සාර්ථකත්වයක් තියදයි කියලා මේ අයින් කරපු කොහොපත් වල ඉරිඟු ඉන්දුවට පස්සේ ඉඟුරු ඉන්දුවට පස්සේ බලමු සාර්ථකත්වයක් තියදයි කියලා. මේ දැන් මේ පාර තමයි බලන්න හදන්නේ මොන වගේද කියලා. සරුවට මේක සාර්ථක වේවිද කියලා අපි ඉතින් කරලම තමයි බලන්න ඕන. මේ බලමු ඉතින් මේ අයින් කරපු පැකට් වල ඉරිඟු ඉන්දලි ඉවරලා මේ බලමු කොහොමද සාර්ථක වෙන්නේ කියලා. ඒක අපරාධිය කපන එක ආපහු ගට ගන්න පුළුවන් නිසා මේ දිහාගෙන දිහා ගන්න නැත්නම් අපරාධිය ආයිත් කපන්න ආපහු දාන්න බෑ. ඒ විදිහට දිහා ගන්න දිහාගෙන ඉවර වෙලා මේ හරහට ගහපුවා ලියන්න බෑ. දෙහෙ නෑ නේද? ඈ? දෙහෙ නෑ. අවුන. දෙහෙ ගොයි නෑ. නෑ. මෙහෙම අයින් කරගන්න ඕනේ. ඔව්. ඒක තමයි. ඊට පස්සේ කොල් ටික අරන් ගිහින් දාන්න කිව්වා. නෙවෙයි දෙකක් තුනක් අරන් ගියා මම. මම කරලා ගෙන්නේ උතුම හප්පක් කරගෙන. ගහ ගැටියෙන් කපලා. ඒක මම කරගන්නවා. Bao nhiêu?
මේව නම් ඉතින් දින එක බොරු. මේවා ඉතින් අපි කපලා අරගෙන මේ වගේ ඉතින් කපන්න ඕනේ. මේ විදිහින් ලිහිලි කරන්න බෑ වෙලාව යන නිසා ගොඩක්. මේ ලොකු ඒවා නම් දීලා ගන්න. මේක ඊට පස්සේ කොහොමද